හරිම untidy look එකක් තියෙන. රැවුල ඇවිස්සලා හැමතැනම. දැන් මම නම් රැවුල පොඩක් මෙහෙම lines තියලා කැපුවා කපලා තියෙන. නමුත් නෑවට පස්සේ හොඳ proper shower එකක් දැම්මට පස්සේ හොඳට රැවුල වේලන්න dry කරන්න. ඔයාලගේ dry එකක් තියෙනවා නම් dry එක අල්ලන්න නැත්නම් towel එකකින් හොඳට පිහින්න. හොඳටම පිහලා ඊට පස්සේ වතුර ගතිය මේ හැමෙත් නැති වුණාට පස්සේ ඔයා අපිට ඔෆිස් යනවා නම් එහෙම එළියට යනවා නම් ගමනක් බිමනක් යනවා නම් මෙහෙම රැවුල මේ ඇවිස්සලා තියාගෙන එහෙම ගමන් බිමන් යන්න බෑ. හරි. ඒ නිසා ඔයා කරන්න ඕන නැත්te ඉස්සෙල්ලාම දැති ළඟින් තියෙන මේ වගේ පණාවක් අරගෙන ඉස්සෙල්ලාම රැවුල හොඳට පීරන්න. පල්ලෙහාට හොඳට පීරන්න මේ විදිහට. right? ඔහොම පීරලා ඊට පස්සේ ඔයා කැමති බ්‍රෑන්ඩ් එක බියර්ඩ් ඔයිල් එකක් අරගෙන හරි ඔයා ඩ්‍රොප් එකක් අපි ගොඩක් අවශ්‍ය නැහැ ග්ලාස් ස්ටික් එකේ බියර්ඩ් ඔයිල් ටිකක් අරගෙන පොඩ්ඩක් මෙහෙම මේක මේ පැත්තෙන් ගෑවා රයිට් ඊට පස්සේ මේ සයිඩ් එක මෙහෙම ගෑවා ඊට පස්සේ ඔන්නවම පොඩ්ඩක් ගන්න ඊට පස්සේ අතට ගොඩක් අවශ්‍ය නැහැ එක ඩ්‍රොප් එකක් අරගෙන දැන් අපි පනාවෙනුත් කරන්න පුළුවන්. හැබැයි පනාවෙන් කොහොම පීරුවොත් ඔයිල් එක සම්පූර්ණ ගස් මුලට යන්නේ. එහෙම හැමට යවන්න අවශ්‍ය නැහැ. නිසා අතින් පොඩ්ඩක් මූණේ ඔයිල් ගෑවෙන්නේ නැති වෙන්න මේ විදිහට අතින් මම කරන්නේ එහෙම අතින් right මෙහෙම ඔන්න ඔය විදියට. හරි. අතින් තව ඊට පස්සේ ගෑවිලා නැති තියනවා නම් අපි අතට ගත්ත මේ ඩ්‍රොප් එක අරගෙන පොඩක් ෂේප් අප් කරනවා. ඕකේ. මෙහෙම හරි. මෙහෙම හැමතැනම සමානව ගෑවට පස්සේ ඔයා හැමෙහෙට පණාවෙක් හොඳට මේ වගේ දැති ළඟින් තියෙන පණාවකින් පොඩක් පිළිවෙලට ඔහම රැවුල පීරන්න. right mate. ඔහම පීරලා හරි වා රාජසිංහ ස්ටයිල් එක තියනවා නම් මේක මෙහෙම අඹරන්න පුළුවන්. ඕකේ ඊට පස්සේ පොඩි ටිෂු එකක් අරගෙන මෙහෙ හරි පොඩි ටවල් එකක් ෆේස් ටවල් එකක් හරි හෑන්ඩ් ටවල් එකක් හරි අරගෙන ඔයාගේ මේ ස්කින් එකේ මේ ෆේස් එකේ ස්කින් එකේ ගෑවිලා තියෙනවා නම් ඔයිල් හැමීටම පිහලා අයින් කරන්න. ඔයා ගිය ගමන ඉවර වෙලා ගෙදර ආව ගමන් හොඳ ප්‍රොපර් ෂවර් එකක් ගන්න. ඔයා මේ ඇප්ලයි කරන බියර්ඩ් ඔයිල් පැය 24ක් යන්න කලින් හොඳ ලංකාවේ නිෂ්පාදනය කරලා තියෙන බේබි සබන් වර්ගයකින් හොඳට මූණ හොදලා සම්පූර්ණයෙන් ඒ ඔයිල් එක අයින් කරලා දාන්න. බ්‍රෑන්ඩ් නේම් එක ඔයා කැමති බ්‍රෑන්ඩ් නේම් එකක් ගන්න. බියර්ඩ් ඔයිල් වලින් වෙන්නේ රැවුල වැවෙන එක එහෙම නෙවෙයි. හරි මේ වගේ ඇවිස්සලා බුෂි රැවුලක් තියෙනවනේ ඒක පොඩක් ෂේප් අප් කරගන්න බියර්ඩ් ඔයිල් පාවිච්චි කරනවා. ඒ වගේම පොඩි ෂයින් එකක් එනවා රැවුල ගෑවහම. දැන් normally මේක ඇප්ලයි කරන්න කලින් පොඩි නිකන් off color එකක් තියෙන්නේ right beard oil දැම්මට පස්සේ බොහොම shiny bright look එකක් මූණට එකතු වෙනවා. හරි